ආයුබෝවන් සූරු වගා YouTube නාලිකාව සමග එක් වූ ඔබ සැමට සුබ දවසක්. අද ඔබට ඉදිරිපත් කරන්නේ සෑම නිවසකම තිබෙන සරල උපකරණයක් වන උදැල්ල ගෙවතු වගාවේදී හා කෘෂිකර්මාන්තයේදී ශරීර ශක්තිය අවමව වැය කර කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් කරගැනීමේ භෞතික විද්‍යානුකූල ක්‍රමවේදයක් හඳුන්වා දීමටයි. වර්තමානයේ උදැල්ල භාවිතය අවම වී යන්ත්‍ර සූත්‍රවලට යොමු වී ඇත්තේ උදැල්ල භාවිතා කිරීම ඉතා වේශකර වන නිසයි. නමුත් ඔබට මෙම ක්‍රමය භාවිතයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට වැයවන මුදල ඉතිරි කර ගැනීමට පුළුවන්. තවද ඔබගේ ශරීරය නිරෝගීව පවත්වා ගැනීමට ව්‍යායාමයක් ලෙස මෙම ක්‍රමය උදව් වේ. සාමාන්‍ය ක්‍රමයට උදැල්ල භාවිතා කරන විට උදැල්ල එසවීමට මෙන්ම උදැල්ල පහළට යොමු කිරීමටත් විශාල ශක්තියක් වැය කරයි. එවිට ඔබට ටික වේලාවක් උදැල්ල භාවිතා කරන විට අධික වෙහෙසක් දැනේ. මීළඟට උදැල්ල භාවිතයෙන් ඉතා අඩු ශක්තියක් යොදවා පස පෙරලීමේ ක්‍රමය සොයා බලමු. මෙම ක්‍රමය සඳහා ප්‍රධාන මූලධර්මය ලෙස යොදාගන්නේ ගුරුත්වජ ත්වරණයයි. මෙහිදී අපි උදාහරණයක් සලකා බලමු. ඔබ පන්දුවක් ඉහළට විසිකරන විට ශක්තියක් යොදවයි. නමුත් එම පන්දුව පහළට වැටීමට ශක්තියක් යොදවන්නේ නැත. උදැල්ල භාවිතයේදී යොදවන්නේ මෙම සරල ක්‍රමවේදයයි. මෙම ක්‍රමයේදී උදැල්ල ඉහළට එසවීමට පමණක් ශක්තිය වැය කරයි. එයද උදැල්ල එසවීමට සිදු කරන කෝණය අංශක 120කට සීමා වේ. උදැල්ලේ මිට තීවරයක් ලෙස භාවිතා කර පස පෙරලීමට ආධාර වේ. මෙහි විශේෂ කරුණ නම් උදැල්ල පහළට පතිත කිරීම සඳහා ශරීරයෙන් ශක්තියක් යෙදීමට අවශ්‍ය නොවීමයි. මේ සඳහා අපි යොදාගත්තේ වියලි, මැටි සහ වැලි මිශ්‍ර පොල්මුණු සහිත භූමියකි. එමෙන්ම මුරුළු පසක වුවත් දෙස සහිත නම් පහසුවෙන් මෙම ක්‍රමය භාවිතා කළ හැකි වේ. මෙම ක්‍රමය කොතරම් පහසුද යන වග ඔබට පැහැදිලි වන්නේ වීඩියෝයේ පරිදි උදැල්ල හැසිරවීමට තනි අතක්වත් භාවිතා කර පස පෙරලීමට හැකිවන නිසයි. අපගේ ක්‍රමය භාවිතයෙන් වීඩියෝවේ දැක්වෙන අඩි 3ක් පළල, අඩි 1.5ක් ගැඹුර, අඩි 200ක් දිග පාත්තියක බිම පෙරලීම සඳහා අනි පුද්ගලයෙකුට ගත වී ඇත්තේ පැය 4ක කාලයක් පමණි. ඒ වගේම යොතු වගාවක් සඳහා මෙම ක්‍රමය භාවිතයෙන් වර්ග අඩි 120ක විව පෙරලීමට ගත වී ඇත්තේ විනාඩි 30ක පමණ කාලයකි.